මං ඔයාව දැක්කේ ඔයාගේ ඇස් මන් දිහාට හැරවිලා දිලිසෙද්දි. එතකම් මට ඔයාව හරියට පෙනුනද නැත්තම් මං ඔයාව දැක්කේ නැද්ද කියන්න මන් දන්නේ. ඒත් ඔයා ඔය බෝල ඇස් දෙකෙන් මන් දිහා බලපු වෙලාවේ ඉඳන් මගේ හදවත හරි වේගෙන් ගැහෙන්න ගත්තා. මේ ලෝකෙම එපා කිව්වත් ඔයාව මගේම කරගන්න කියලා මගේ හිත කෑ ගහන්න ගත්තා. හායි. හායි. ඔයා ෆස්ට් ඉයර්ද? මොකද වැඩි කතා නැත්තේ? මං ඔයා කතා කරා කියලා ඔයාව ගිලින්න. එයා කතා නැතුවම හැරිලා යන්න ගියා. දවසක් දෙකක් තුනක්ම එයාව තනියම කතාවට අල්ලගන්න මං ගොඩාක් try කරා. අන්තිමට ඒ ආසාව ඉෂ්ට වුණා. ඔයාගේ නම මොකද්ද? විහගේ. කොළඹ නෙමේද? නෑ. ඇයි එහෙම ඇහුවේ? නෑ දැක්කම හරි ලස්සන අහිංසක පෙනුමක් තියෙනවනේ. ඒක මේ කොළඹ කෙල්ලොන්ට හිතන්නවත් බැරි විදිහේ ලස්සනක්. අනේ ඇත්තද? බටර් ගාන්න නම් දන්නෙම නෑනේ. මන් නවි. ඉතින් මොකුත් නෑ. ඒක නෙමේ. ඔයාට කොල්ලෙක් එහෙම ඉන්නවද? මගේ හිතට වද දිදී තිබ්බ ප්‍රශ්නේ මං එහෙම්මම එයාගෙන් ඇහුවා. කොල්ලෙක්? නෑ කොල්ලෙක් නෑ. ඇයි එහෙම අහන්නේ? නෑ ඉතින් මෙච්චර ලස්සන කියුට් කෙල්ලෙක්ට කොල්ලෙක් නෑ කිව්වම පුදුමයි ඒකයි. අපි දෙන්නයි කතා බහ දවසින් දවස වැඩි වෙද්දී අපි දෙන්න තව ලං වෙන්න ගත්තා. ආදරෙයි නොකියා ආදරෙයි කියලා මං එයාගේ ඇස් වලින් දැනගත්තා. මං එයාට ආදරෙයි විහගේ. තප්පරයක්වත් ගත නොවි එයාත් මට එයාගේ ආදරේ ප්‍රකාශ කරා. අපි දෙන්න නිවාඩු දවසට ඇවිදින්න ගියා. හැමතැනම ඇවිද්දා. ගමේ යනවා කියලා යාළුවන්ටත් බොරු කරලා අපි දෙන්න තනියම ලස්සන තැන්වල ඇවිද්දා. රෑ වෙන්න එනවා සුදු. දැන් අපි බෝඩිමට යන්න ගියත් යන්න වෙලා මදි. මොකද කියන්නේ? ගෙස්ට් හවුස් එක නවතිමුද? අපි දෙන්නනේ අවුලක් නෑ නේද? ඔන්න මං අලුත් කතාවකින් ඔයාලා ගාවට ආවා. එහෙනම් මේ කතාවේ දෙවෙනි කොටසත් අරගෙන මං ඉක්මනට එනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. මතක තියාගන්න ජීවිතේ හැම දෙයක්ම අපි හිතන විදිහටම වෙන්න. හැබැයි ලස්සන දේවල් තමයි අපේ ජීවිතේට හැමතිස්සෙම ලැබෙන්නේ. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. බයි.